ටොයිලට් එක. Hello everyone, welcome to my YouTube channel. ජපානයේ ගත කරන තවත් එක් සංසුන් දවසක ආරම්භය තමයි මේ තියෙන්නේ. ඇත්තටම දවසක් පටන් ගද්දී අපේ හිතේ තියෙන සතුට සහ පිළිවෙල තමයි මුළු දවසම ලස්සන කරන්නේ. ඉතින් මම දවස පටන් ගන්න කලින් මගේ හිතට සතුටක් දෙන මගේ පුංචි මේකප් රූටින් එක ඉවර කර ගන්නම්. ලොකු මේකප් එකක් නැතත් පිළිවෙලට ලස්සනට ඉන්න එක මට මගේ වැඩ ටික ලස්සන කරගන්න ලොකු විශ්වාසයක් දෙනවා. සාමාන්‍යයෙන් මම මේකප් එකක් කියලා දාන්නේ ෆවුන්ඩේෂන් එක චුට්ටක් ඇප්ලයි කරලා ඊට පස්සේ අයිලයින් ගාලා අන්තිමට මෙන්න මේ වගේ ලිප්ස්ටික් ටිකක් ගා ගන්න එක තමයි ගොඩක් වෙලාට කරන්නේ. ගොඩක් ලොකු හෙවි මේකප් එකක් මම සාමාන්‍යයෙන් දාන්නේ නැහැ. දැන් මම ලෑස්ති මගේ දවස ආරම්භ කරන්න. අද මම ඔයාලව අරන් යන්නේ මගේ සුපුරුදු දිනචර්යාවේ තවත් එක් සුන්දර කොටසකට. එන්න අපි එළියට ගිහින් බලමු අද දවස කොහොම ගෙවෙයිද කියලා. මම ගෙනියන බෑග් එක මොකක්ද? Life could be special if I get rid of the devils. They think that I am a rebel. I think they want me to settle. There's nobody on my level. They think that work is too stressful. I think that work is essential. The grind is all in your mental. And I don't think you understand what I'll go through just to be in control of my life soon. අද දවසේ අපිට shopping කරන්න එළියට යන්න තියෙනවා. හැබැයි ඊට කලින් අද මුලින්ම යන්න ඕනේ 7-Eleven එකට. මොකද අද breakfast එක 7-Eleven එකෙන්. අපි මුලින්ම 7-Eleven එකට ගිහින් බලමු මොනවද අපිට උදේ කෑමට තියෙන්නේ කියලා. වීඩියෝ එක ගොඩක් දික් වෙන නිසා මම හැම ෂොට් එකක්ම මේ වීඩියෝ එකට දාන්නේ නැහැ. හැබැයි මම උත්සාහ කරන්නම් ඔයාලට හරිම කෙටියෙන් අද දවස මම කොහොමද ගත කරේ කියලා පෙන්වන්න. ඔයාලා දන්නවද 7-Eleven එකේ මේ කොෆි ස්මූති එක හරිම ජනප්‍රියයි. මම සමහර වෙලාවට YouTube එකෙන් එහෙම නැත්නම් Instagram එකෙන් මේ විදිහට කොෆි ස්මූති බ්ලෙන්ඩ් කරන විදිහ දැකලා තියෙනවා. සමහර වෙලාවට ඔයගොල්ලෝ දැකලා ඇති මොන හරි පළතුරු වර්ග අරගෙන මේ විදිහට මැෂින් එකකින් බ්ලෙන්ඩ් කරගන්න විදිහේ වීඩියෝස් ගොඩක් තියෙනවා. ඉතින් ඔන්න ඒ අත්දැකීම ගන්න තමයි මෙතනදී අපි ලෑස්ති වෙන්නේ. එහෙනම් බලන් ඉන්නකෝ මේ මැෂින් එකෙන් මේක බ්ලෙන්ඩ් වෙලා ලස්සනට එළියට එන විදිහ. හරිම අපූරුයි නේද? නැව්ව හදාගත්ත මේ ස්මූති එකේ පළමු උගුරෙන්ම මුළු ඇඟටම ලොකු ප්‍රබෝධයක් දැනෙනවා. උදේ පාන්දර කොෆි එකක් බොන එක ඇත්තටම මං ගොඩක් කැමති දෙයක්. ඉතින් මෙන්න මෙතන ඉඳන් අපි උදේ කෑම අරගත්තට පස්සේ අද දවසේ වැඩ ටික ගැන පොඩ්ඩක් ප්ලෑන් කරගත්තා. අද ටිකක් බඩු වැඩිපුර ගන්න ඕන නිසා මුලින්ම සුපර් මාකට් එකට ගිහිල්ලා ඊට පස්සේ ඩයිසෝ එකට යන්න තමයි හිතාගෙන ඉන්නේ. මේ තියෙන්නේ 7-Eleven එකෙන් ගත්ත මගේ බ්‍රෙක්ෆාස්ට් එක. ඉතින් ඔන්න ওই විදිහට ටික දුරක් යනකොට අපිට හම්බුණ අපූර්ව යාළුවෙක්. කවුද බලන්නකො මේ අපූර්ව යාළුවා? එනවා. සාමාන්‍යයෙන් මෙහි පාරවල් වල යනකොට මේ වගේ කියුට් චූටි බව් පැටවෝ ඉන්නවා. හැබැයි ඒ අතරින් මට ගොඩක් හිතට දැනෙන හරිම කියුට් බව් පැටියෙක් තමයි මේ ඉන්නේ. අනේ යාගේ කියුට් ගතිය බලන්නකෝ. 写真あ、いいですよ。ほら、写真撮って。
ඔය ඉන්නේ. ෂෝයනේ. Coco. Hi. Hi. Cute. Hello. Kiss. ඊළඟට මම ආවේ සුපර්මාකට් එකකට. ජපනීස් සුපර්මාකට් එකක ඇවිදින එකක් හරියට කලෙක්ෂන් එකක් බලනවා වගේ. තක්කාලි, එළවලු, පළතුරු කොච්චර නැවුම්ද කියලා බලන්නකෝ. මේ තියෙන ඇපල් ගෙඩියක්. මේක යෙන් 199ක් විතර වෙනවා. එතකොට මේ තියෙන දොඩම් බෑග් එකක්. මෙතන දොඩම් ගෙඩි 3ක් විතර තියෙනවා. ඒක වෙන්නේ හරියටම යෙන් 431ක් වගේ. තක්කාලි කියනවා යෙන් 431. මේ තක්කාලි වල නැවුම් බව බලන්නකෝ. හරිම ලස්සනයි නේද? මේ තියෙන්නේ මං හිතන්නේ රතු රාබුවේ තියෙන්නේ. ඒකත් හරිම කියුට් අනේ. තියෙන්නේ ජපනීස් ෆුඩ්ස්. මේ තියෙන සුෂි වර්ග. මේක යෙන් 550ක් වගේ. සුෂි පැකට් දැක්කම ඇත්තටම අපිට පුදුම හිතෙනවා. බලන්නකො මේවැය තියෙන පිළිවෙල. මේ හැම එකක්ම හරිම නැවුම්. විශේෂයෙන්ම කියන්න ඕනේ මේ සුෂි පැකට් වල තියෙන මාළු වර්ග සහ එළවලු වල පාට කොච්චර ලස්සනට පේනවද කියලා. ජපානයේ අය කෑමක් පිළිගන්වද්දී ඒකේ පෙනුමට දෙන අවධානය මේ වගේ සාමාන්‍ය සුපර්මාකට් එකක සුෂි පැකට් එකකින් පවා අපිට පේනවා. ඒ වගේම මෙන්න මේ ජපනීස් පුඩින් වර්ග ඔයාලා ජපානයට આવොත් මේවා අනිවාර්යයෙන්ම try කරන්න ඕනේ. අද මම මට අවශ්‍ය දේවල් ටික ගත්තේ හරිම සතුටින්. ඇත්තම කිව්වොත් මම පුඩින් ලවර් කෙනෙක්. ඉතින් සුපර්මාකට් එකක මං ආසම කෝණ එක තමයි මෙන්න මේ තියෙන්නේ. සුපර්මාකට් එකේ පුඩින් තියෙන පැත්තට ආවට පස්සේ නිකන් වෙනමම ලෝකයකට ආවා වගේ තමයි මට නම් දැනෙන්නේ. මෙතන පුඩින් වර්ග ගොඩාක් තියෙනවා. මොකද try කරන්න කියලා හිතා ගන්න බෑ. හැබැයි අන්තිමට මං ගොඩාක් වෙලා පුඩින් වර්ග ටික තෝරලා මෙන්න මේක සිලෙක්ට් කරගත්ත try කරලා බලන්න ඕනි කියලා. මේක මං try කරා. එතකොට මට හිතුනේ රසයි. හැබැයි මෙයාලගේ හැම කෑමකම වගේම සීනි චුට්ටක් මදි. දැන් අපි බලමු කොහොමද මේ ගත්ත බඩු වලට සල්ලි ගෙවන්නේ කියලා. ජපානයේ ගොඩක් සුපර්මාකට් වල දැන් තියෙන්නේ self checkout ක්‍රමය. මෙහි තියෙන විශේෂත්වය තමයි අපේ බඩු අපෙම ස්කෑන් කරලා කාගේවත් උදව්වක් නැතුව අපිටම සල්ලි ගෙවන්න පුළුවන් වීම. මේ සිස්ටම් එක නිසා අපිට කාත් එක්කවත් කතා නොකර හරිම ඉක්මනින් අපේ වැඩේ කරගන්න පුළුවන්. ඒ වගේම මේ ස්ක්‍රීන් එකේ හැමදේම පැහැදිලිව තියෙන නිසා ඕනම කෙනෙකුට ලේසියෙන් මේක පාවිච්චි කරන්න පුළුවන්. ජපානයේ තියෙන තාක්ෂණය අපේ ජීවිතේ කොච්චර ලේසි කරනවද කියලා මේකෙන් පේනව නේද? මේ බලන්නකෝ බර්ගර් එකක් වගේ තියෙන chewing gum එකක් මං හිතන්නේ. මොකක්ද කියලා නම් හරියට මට තේරෙන්නේ නැහැ. හැබැයි ඒක cute. අරන්න. කොලං කරකරිය. අත්තම්බ ගෙඩිය. ඒක ගන්නත් එක්කටද? මොකද වොන්න ගන්න කිසන්නේ. එනේ මට අම්බ ගෙඩියක් වගේ හදපු එලෙහන් කන්න තියෙනවා. නේද මාත්තේ? මට අම්බෝයි කීයද? 300. මේ තියෙන්නේ අලුතෙන් ආපු බීම වර්ගයක්. මේක අපි try කරන්න කියලා ගත්තා. හැබැයි මට නම් ඒකේ ආපු රසය හරියට අපි චූටි කාලේ බීපු පැන්ඩෝල් සිරප් වගේ රසයක් තමයි ආවේ. හරියට අර අපි චූටි කාලේ බොන සැර බෙහෙත් තියෙන්නේ පැණි රසයයි අමුතු බෙහෙත් රහකුයි එන බෙහෙත් සිරප් තියෙන්නේ. අන්න ඒ රහ තමයි මට නම් ආවේ. කලින් ගියේ සුපර්මාකට් එකෙන් බඩු අරන් එළියට එනකොටම එතන ඉස්සරහම තව සුපර්මාකට් එකක් තිබ්බා. ඉතින් මේ තියෙන්නේ ඒ සුපර්මාකට් එකෙන් බඩු ගත්ත විදිහ. අපි රවුමක් ගිහිල්ලා බලමු මේක ඇතුලේ මොනවද තියෙන්නේ කියලා.
ඔන්න එහෙනම් අද දවසේ අන්තිම ඩෙස්ටිනේෂන් එක. දැන් අපි vlog එක ඉවර කරන්න කලින් ඩයුස් එකට යන්න තමයි හදන්නේ. I wake up to a little bit of drool on my pillow, feel like it's gonna be a bad day. Yeah, I'm tired of shit, and the coffee ain't hit yet, damn ain't that great. I don't wanna go to work, cause my boss is a jerk, and I'm not even that paid. I need a change in my life, cause I don't feel alive, and there's nothing that makes me happy. Oh, hold my beer for a minute, I'm about to quit my job, cash in for a ticket. I'm ඩයුස් එකේ තියෙන මේ වගේ කියුට් අයිටම්ස් දකිනකොට මට නම් නිකන් ඉන්න බෑ. මේ හැම එකම ගන්නම තමයි හිතෙන්නේ. ඔයාලා දන්නවද මේ ඩයුස් එකේ තියෙන හැම බඩුවක්ම වගේ රුපියල් 200ක්. ඒ කියන්නේ යෙන් 100ක් වගේ මුදලකට ගන්න පුළුවන් කියලා ඔයාලා දන්නවද? ගණන් අඩුයි කියලා මේකේ ක්වොලිටි නම් අඩුවක් නෑ. සාමාන්‍යයෙන් හොඳ ක්වොලිටි එකකට පාවිච්චි කරන්න පුළුවන් තරමට තියෙනවා. මෙතන තිබ්බ මගේ හිත ඇදගත්ත සමහර කියුට් අයිටම්ස් ටිකක් විතරක් මම ඔයාලට පෙන්නන්නම්. මෙතන තියෙන හැම જાතියෙම මට ඔයාලට පෙන්වන්න විදිහක් නැහැ. එහෙම පෙන්වන්න ගියොත් මට මුළු දවසක්ම ගත වෙයි. විශ්වාස කරනවද මෙතන තියෙන ඕනම දෙයක් රුපියල් 200යි නැත්තම් yen 100යි කියලා? මේක නම් ඇත්තටම හරිම ලස්සනයි නේද? Yeah, this is my life, my strife, my right to fight, to die on. And this is my game to play, to claim a brand new name, oh. And I ain't gonna lie to you, I'm a bit nervous that I might screw everything up that I've ever done. But what's the point of living if you ain't having fun? I guess I'll try this, try that, might miss, gotta find what I'm good at. I guess I look here, look there, over where am I scared, where am I at? ඒකත් ඒවත් එපා මේක යාම හදනවා ඩයිස් එකේ තියෙන මේ ස්ලිපර්ස් සෙක්ෂන් එකට ආවහම මට නම් හිතා ගන්න බෑ මොනව ගන්නද කියලා. බලන්නකො මේවැය තියෙන ලස්සන. ඊළඟට මම ආවේ වීදුරු භාණ්ඩ තියෙන පැත්තට. ජපානයේ ඩයිස් එකේ තියෙන වීදුරු කෝප සහ පිගන් වල තියෙන නිමාව ක්වොලිටි එක හරිම ඉහළයි. මේක දිගට මේ සකේ වීදුරක් වගේ ඒ ගන්න මේක ගමුනේ. මෙතනට නම් මම ආවේ මට ඉරේසර් එකක් තෝරගන්න. හැබැයි මොකද්ද ගන්න ඉරේසර් එක කියලා හිතා ගන්න බෑ. ඔරම් මොටන් කෙනෙකුත් ඉන්නවා මේ මේ ඔරම් මටනුයි මේ ලිප්ස්ටික් එක ඉතින් මොකක්ද දෙන්නේ මේක බලන්න ටොයිලට් එක ඔරම් මටයි මේකකුත් තියෙනවා පුළුවන් මේ එයා ඒක පැන්සල උඩද ගහන්නේ ඔව් මේ පැන්සල උඩ ගහන්නේ ඒවද බලන්න බර්ගර් මකන මේ මොකද්ද සුෂි මොමෝසොයි සුෂි අර වාක් මේ දත් එක ගන්න මේවත් හොඳයි මේක මම පාවිච්චි කරලා තියෙනවා මේක නිකන් ෂෝක් වගේ නේ මේ කියුට් ගත්තද මේක ගන්න ඔන්න මේ තියෙන්නේ මන් ඩයිසෝ එකේ ආසම සෙක්ෂන් එක. මේ තමයි ස්ටිකර් සෙක්ෂන් එක. ජපානයේ ස්ටිකර් වල තියෙන ඒ කවායි. එහෙම නැත්නම් හොරතල් ගතිය වචන වලින් කියන්න අමාරුයි. මේ බලන්නකෝ අනේ මේවා තියෙන ලස්සන සතුන්ගේ රූප, ලස්සන මල් වර්ග, එතකොට ලස්සන ටෙඩි බෙයාස්ලා, අපේ දිනපොත, එහෙම නැත්නම් ජර්නල් ලස්සන කරගන්න පුළුවන් විවිධ විදිහේ හැඩතල. මේවා මාරම ලස්සනයි. ක්ලොත් ස්ටිකර් එක මාර ලස්සනයි. ස්ටිකර්ස් නම් මාර ලස්සනව තියෙනවා.
ඩෙකොරේෂන්ස් තියෙනවා. ගෑනු ළමයි හරිම ආසයිනේ මේ වගේ කියුට් දේවල් වලට. හැබැයි ගෑනු ළමයි විතරක් නෙමෙයි, ඩයිසෝ එකේ ඕන තරම් පිරිමි ළමයිනුත් එයාලගේ දේවල් ගොඩක් වෙලා තෝරනවා මම දැක්කා. එයාලටත් ගොඩාක් ආස හිතෙනවා ඇති මේ වගේ කියුට් අයිටම්ස් දැක්කාම. සමහර වෙලාවට අපිට ලොකු සතුටක් ලබන්න ලොකු දේවල්ම ඕනේ නැහැ. මේ වගේ පුංචි ලස්සන දේවල් උනත් අපේ දවස සම්පූර්ණ කරන්න හොඳටම ප්‍රමාණවත්. අද මගේ මේ පුංචි ගමනට මාත් එක්ක එකතු වුණ ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. මගේ දවස ඉවර වුණේ මෙන්න මේ විදිහට රාමෙන් රෙස්ටුරන්ට් එකකින්. ඔයාලත් අද මගේ දවසට ආදරේ නම් වීඩියෝ එකට ලයික් එකක් දාලා ඔයාලගේ අදහස් පහලින් කමෙන්ට් කරන්න. ඒ වගේම සබ්ස්ක්‍රයිබ් කරලා මගේ පුංචි පවුලට එකතු වෙන්න අමතක කරන්න එපා. එහෙනම් තවත් මේ වගේ සුන්දර දවසකින් අපි ඉක්මනින් හමු වෙමු. එතකන් හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න.